හත්වෙනි පාරටත් මං සිරීපාදේ වඳින්නයි යන්නේ. අවුරුදු ඉවර වෙනවත් එක්ක සුපුරුදු විදියට අපි හැමදාම සිරීපාදේ වඳින්න යනවා. අන්න ඒ ට්‍රිප් එක යන්න තමයි මේ හදන්නේ. ඉතින් මුලින්ම යන්නේ සංකපාල. සිරීපාදේ වඳින්න කලින් සංකපාලට ගිහිල්ලා බාර වෙන එක අපේ වැඩිහිටියන්ගේ කාලේ ඉඳලා පුරුද්දක් විදියට කරනවා. සංකපාලට ගිහිල්ලා වැඳලා ඒ යන අතරමඟදී ගම්බාර දේවාලයට ගිහින් පඬුරුත් දාලා ඊළඟට යන්නේ සමන් දේවාලයට. ශ්‍රීපාදස්ථානයේ පිහිටලා තියෙන්නේ සමන් දෙවිය අඩවියේ නිසා සමන් දේවාලයට වඳින එක ගොඩාක් අය සිරිතක් විදියට කරන දෙයක්. සමන් දේවාලෙත් වැඳලා ආයෙම අපි සිරීපාදේ යන්න පටන් ගන්නවා. ගමන පටන් ගද්දි වගේ නෙමෙයි ගමන ටික දුරක් යනකොට තත්ත්වය තමයි මේ. නිදාගෙන ඉන්න අයත් නැගිට්ටවලා ගන්න මේ ඇවිල්ලා ඉන්නේ අපේ නඩේ ගුරා. අපි හැම පාරම වගේ සිරීපාදේ වඳින්න යන්නේ පලාබද්දලින්. රත්නපුරේ ඉඳලා පලාබද්දලට යන පාරට මං හරිම ආසයි. ඒ පාර හරිම ලස්සනයි. සිරීපාදේ නගිද්දී අමාරුම හරියේදී අම්මෝ ආයෙනම් මං කවදාවත් සිරීපාදේ වඳින්නේ නැහැ කියලා හැමෝම වගේ හිතනවා. ඒ හිතපු හැමෝම වගේ මේ පාරත් ඔන්න සිරීපාදේ වඳින්න යනවා. එහෙනම් අවසානයේදී ඔන්න අපේ ගමන ආරම්භයට තමයි ඇවිල්ලා ඉන්නේ.